උසස් පෙළ ආර්ථික විද්‍යාව තුන්වන නිපුණතාව. වෙළඳපොළට රජය මැදිහත් වීම. වෙළඳපොළට රජය මැදිහත් වෙලා ඒක සහනාධාරයක් පිරිනැමීම නිසා වෙළඳපොළ සමතුලිතයේදී හටගන්නා පාරිභෝගික අතිරික්තය හා නිෂ්පාදන අතිරික්තය නැතිනම් සමස්ත ආර්ථික අතිරික්තයට බලපෑමක් වෙනවා. අද අපි ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න සූදානම් වන්නේ වෙළඳපොළට රජය මැදිහත් වෙලා නිෂ්පාදකින්ගෙන් එක්ක සහනාධාරයක් පිරිනැමුවම නිෂ්පාදකයට එක්ක සහනාධාරයක් පිරිනැමුවම වෙළඳපොලේ සමස්ත අතිරික්තයට වන බලපෑම කුමක්ද කියලා. මොකද හුඟ දෙනෙක් මේ සංකල්පයේදී වරද්දනවා. ඒ වැරදීම නිවැරදි කරන්න තමයි අපි මේ සූදානම්. මොකද්ද මේ නිෂ්පාදකින්ට ලබා දෙන එක්ක සහනාධාරයක් කියලා කියන්නේ? කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරද්දී ඒ භාණ්ඩය හෝ සේවාව නිෂ්පාදනය කරන්න තව තවත් පෙළඹවීම සඳහා නිෂ්පාදකින් නිපදවා අලෙවි කරනු ලබන සෑම භාණ්ඩ ඒකකයකටම කිසියම් නිශ්චිත මුදලක් රජය විසින් නිෂ්පාදකින්ට පිරිනමනවා නම් ඒ අපි කියන එක්ක සහනාධාරයක් කියලා. හිතන්න ඒකක 1000ක් නිෂ්පාදනය කරන නිෂ්පාදකයෙකුගේ නිෂ්පාදනය වැඩි කරන්න නිපදවන එක ඒකයකට රුපියල් 7 බැගින් රජය නිෂ්පාදකයට සහනාධාරයක් දෙනවා. ඒතර මුල්ම අවස්ථාවේදී ඒකකයා ඒ නිෂ්පාදකයා ඒක 1000යි නිපදෙව්වේ. නමුත් ඔහු නිපදවන ප්‍රමාණය වැඩි කරනවා එක අතකින් ඔහුට ඒකයකට රුපියල් 7ක් ලැබෙන නිසා. අනිත් අතින් නිෂ්පාදකයාගේ පිරිවැය අඩු වෙලා ඔහු සැපයුම වැඩි කරනවා. නිරායාසයෙන් සැපයුම වැඩි කරනවා. අපි බලමු ඒක සහනාධාරයක් වෙනමුවට පස්සේ මේ සමස්ත අතිරික්තයට වන බලපෑම කුමක්ද කියලා. ප්‍රස්ථාරකින් ගත්තොත් අපි මාතෘකාවට ලියන්න පුළුවන් ඒකක සහනාධාරයක සුභ සාධන ප්‍රතිවිපාක. සුභ සාධන ප්‍රතිවිපාක. නැත්නම් අපි කියනවා ආර්ථික අතිරික්තයට වන බලපෑම. ආර්ථික අතිරික්තයට වන බලපෑම. මේ ආකාරයෙන් අපි ගත්තොත් ප්‍රස්තාවයේ මේ ඉල්ලුම් ප්‍රමාණය හෝ සැපයුම් ප්‍රමාණය පෙන්වනවා QX කියලා දානවා. මේ පැත්තේ මිල පෙන්වනවා PX කියලා. X දාන්න හේතුව තමයි X භාණ්ඩයේ මිලමයි X භාණ්ඩේ ප්‍රමාණය. සැපයුම මෙන්න මේ ආකාරයට අපි පෙන්වනවා. ඉල්ලුම මේ ආකාරයට පෙන්වනවා. මේ සමතුලිත මිල මේ සමතුලිත ප්‍රමාණය. ඒක සහනාධාරය මෙන්න මේ පාරිභෝගික අතිරික්තය, මේ ආර්ථික මේ පාරිභෝගික අතිරික්තය, මේ නිෂ්පාදන අතිරික්තය, මේ සමස්ත අතිරික්තය නැත්නම් ආර්ථික අතිරික්තය මෙන්න මේ ප්‍රමාණය අලෙවි වෙද්දී. එතකොට මේ භාණ්ඩෙට සහනාධාරයක් දුන්නම මේ සහනාධාරයෙන් පස්සේ සැපයුම වැඩි වෙනවා. මේ සැපයුම වැඩිවීම ප්‍රස්ථාරිකව පෙන්වන්නේ කොහොමද? ඒක සහනාධාරයට සමාන සිරස් දුරකින් යුතුව සැපයුම වක්‍රය දකුණට විතැන් කරනවා. මෙන්න මෙහෙම විතැන් කරන්න පුළුවන්. ඔය විදිහට විතැන් කරනවා. සබ්සිඩිස් කියලා නිසා සහනාධාරයට S ධන S කියලා දානවා. සැපයුම් වක්‍රය මෙන්න මේ ආකාරයට දකුණට විතැන් කරනවා. සහනාධාරයෙන් පස්සේ සැපයුම් වැඩි වුණාම වෙළඳපොළ මිල PB price of buyer මිලදී ගන්නාගේ මිල ලෙස මිල අඩු වෙනවා. ප්‍රමාණය වැඩි වෙනවා. මුගදෙනෙක් මේ පස්තාර අඳිද්දී වරද්ද වෙන දරක් තමයි මේ සහනාධාරයෙන් පස්සේ සැපයුම් වක්‍රය මේ මූල ලක්ෂයෙන් මෙහා පැත්තට අඳින්න උත්සාහ කරනවා. එහෙම වෙන්නේ නැහැ ප්‍රායෝගිකව. මේ සහනාධාරයෙන් පස්සේ සැපයුම් වක්‍රය එන්න පුළුවන් වෙන්නේ මූල ලක්ෂය දක්වා පමණයි. මූල ලක්ෂයෙන් මෙහා පැත්තට ආවොත් මෙන්න මේ විදිහට ආවොත් ඒකෙන් ගම්ම වෙනවා වැරදි අදහසක්. මේ සහනාධාරයට කලින් සැපයුම් වක්‍රේ සහනාධාරයට පස්සේ සැපයුම් වක්‍රේ ඕම වුණොත් S ධන S කියලා එකකින් වැරදි අදහසක් ගම්ම වෙනවා කියන්නේ එතනින් අදහස් වෙනවා සහනාධාරයෙන් පස්සේ පාරිභෝගිකයාට මේ ටික නොමිලේ ලබා ගන්න පුළුවන්. සැපයුම් කරු මිල බිඳුවක් යටතේ මේ ටික සපයන්න මැදිහත් වෙනවා.
එහෙම වෙන්නේ නැහැ ප්‍රායෝගිකව. යම් ආකාරයකින් වුණොත් න්‍යායාත්මකව එහෙම අඳින්න පුළුවන්. යම් ආකාරයකින් වුණොත් වෙන්නේ මෙතෙන්ට දක්වා ගමන් කිරීමක් පමණයි. මෙතෙන්ට දක්වා ගමන් කිරීමක් පමණයි වෙන්නේ. ඊට මෙහා වෙන්නේ නැහැ. ඒතර මිල අඩු වෙනවා, ප්‍රමාණය වැඩි වෙනවා. අපි සැපයුම් කරු ලබන මිල බලන්න අපි උඩට යනවා. සැපයුම් කරු මෙන්න මෙච්චර මිලක් ලබනවා. PS price of supply. මේ ටික තමයි ඒක සහනාධාරය. ඒක සහනාධාරය. අපි S කියලා කියනවා. එතන මෙතන අපි තේරුම් ගත යුතු සංකල්පයක් තමයි අපි තේරුම් ගත යුතු සංකල්පයක් තමයි දැනට හිතන්න මෙන්න මෙහෙම. මේ P1 කියන්නේ සහනාධාරයට කලින් මිල. අපි හිතමු රුපියල් 20යි තිබුණේ කියලා. ප්‍රමාණය 80යි. මේ සහනාධාරය රජය සම්පූර්ණයෙන්ම දෙන්නේ නිෂ්පාදනයට. එහෙනම් රුපියල් 20 ගානේ 180ක් සපයන අවස්ථාවේ රජය විසින් නිෂ්පාදකයට දෙන රුපියල් 5ක්. රුපියල් 5 ඒවා 80ක් දෙන්න. 80 ඒවා 5ක් කියන්නේ රුපියල් 400ක් දෙන්න. දෙනවත් එක්කම සැපයුම් වැඩි වෙනවා. පිරිවේ අඩු වෙන සැපයුම් වැඩි වෙනවා. හැබැයි සැපයුම් වැඩි වුණාට පස්සේ මිල අඩු වෙනවා 17ක් දක්වා. 17ක් දක්වා මිල අඩු වෙනවා. රුපියල් 17ක් දක්වා මිල අඩු වෙලා අපි දෙන්නේ 17යි. හැබැයි රජයේ දෙන රුපියල් 5ත් එක්ක නිෂ්පාදකයට 22ක් ලැබෙනවා. අපෙන් 17ක් එකකට ලැබෙනවා. ඒ මිල අඩු වෙන නිසා රුපියල් 5ක් ලැබෙන නිසා 22ක් වෙනවා. එතකොට ඒකකයකින් පාරිභෝගිකයට හිමි වෙන වාසිය මෙන්න මේ රුපියල් 3. ඒකකයකින් නිෂ්පාදකයට හිමි වෙන වාසිය මේ රුපියල් 2. පාරිභෝගිකයට මේ රුපියල් 3, නිෂ්පාදකයට මේ රුපියල් 2 තමයි හිමි වෙන්නේ. එතකොට ඒක සහනාධාරය මේ විදිහට පේනවා. සැපයුම් කරුට ලැබෙන සුද්ධ මිල මේක. සැපයුම් කරුට ලැබෙන මිල මේක. සුද්ධ මිල කියන්න බෑ. ඇයි සැපයුම් කරුට ලැබෙන සුද්ධ මිල කියලා කියන්නේ? සැපයුම් කරුට සුද්ධ වශයෙන් ලැබෙන්නේ මේ රුපියල් 17යි, මේ රුපියල් 2යි විතරයි. මේ රුපියල් 3 නිෂ්පාදකයා වියදම් කරනවා. නිෂ්පාදකයා වියදම් කරනවා. මේක අපට ඒ වාසියාව. ඒ නිසා මේ සැපයුම් කරු ලබන මිල සුද්ධ මිල කියන්න බෑ. දැන් ඔයාලට තේරෙනවා කලින් රුපියල් 20ක් සැපයුම් කරු ගත්තා. මේ 20ක්. රුපියල් 5ක් සැපයුම් කරු දෙනවත් එක්කම මිල 17කට අඩු වුණා. මිල 17ට අඩු වෙනවා කියන්නේ රුපියල් 3ක් අහිමි වුණා නිෂ්පාදකයා. නිෂ්පාදකයා අහිමි වුණා. ඒක පාරිභෝගිකයට හිමි වෙච්ච වාසිය. හැබැයි රුපියල් 2ක් වැඩි ඉන්නේ. වැඩි රුපියල් 2ක් කියලා සම්පූර්ණ නිෂ්පාදකයට එන්නේ කීයද රුපියල් මෙතන 17යි අර රුපියල් 2යි රුපියල් 19යි එන්නේ. ඒ රුපියල් 5 වාසියෙන් 3ක් පාරිභෝගිකයට ගියා 2ක් ඔහුට ආවා. හැබැයි සපයන ප්‍රමාණය වැඩි කරනවා. දැන් අපි බලමු මේ සහනාධාරයෙන් පස්සේ අර ත්‍රිකෝණයට මොකක්ද උනේ කියලා. මේ ත්‍රිකෝණයට මොකක්ද උනේ කියලා. මෙහෙම ගත්තොත් අපි මේ ත්‍රිකෝණයට A කියලා දානවා, B කියලා දානවා, C, D, E, F, G, H. අපි ගත්තොත් ඒක සහනාධාරයට පෙර පාරිභෝගික අතිරික්තය AB A ධන B කොටසේ වර්ග පදේ නිස් අති GH මේ දෙකේම එකතුව සමස්ත ආර්ථික අතිරික්තය. මෙතන තියෙන්නේ GH G අකුරයි H අකුරයි. ඒක සහනාධාරයට පසු ඒක සහනාධාරයට
පසු මෙතන තියෙන්නේ ඒක සමාන පෙර පාරියක්ති AB නිස් අති නිස්පාදන අතිරික්තය අපිට එනවා GH එතකොට ඒක සමානතරක පසු පාරියක්ති පාරිභෝග අතිරික්තය දැන් පාරිභෝගිකයා ගෙවන්නේ මේ මිලක්. දැන් ඒ මිලේ ඉඳලා ප්‍රමාණක්ෂයට අඳින සමාන්තර රේඛාව ඉල්ලුම් වක්‍රයෙන් වට වූ ත්‍රිකෝණය ABEFG ABEFG මේ ටික තමයි වැඩියෙන් ලැබෙන්නේ. නිස්පාදන අතිරික්තය නිස් අති කියලා කෙටියෙන් මම ලියනවා GH වැඩියෙන් ලැබෙන BC එතකොට පාරිභෝගිකයාට වැඩියෙන් ලැබුණා මෙන්න මේ ටික නිස්පාදකයට වැඩියෙන් ලැබුණ මේ ටික වරදවා තේරුම් ගන්න එපා. කලින් පාරිභෝගිකයාට AB තිබිලා තමයි ABEFD ආවේ. පස්සේ කලින් නිෂ්පාදකයට GH තිබිලා පස්සේ BC ආවා. මේ B කියන්නේ පාරිභෝගිකයා ටික නෙවෙයි ගන්න. ඒ රාජ්‍ය මේ ප්‍රමාණයෙන් මෙච්චර වියදම් කරනවා. රාජ්‍ය වියදම වෙන්නේ සහනාධාරය වෙනුවෙන් B C D E F G එන රාජ්‍ය වියදම. සහනාධාරය සුදා රාජ්‍ය වියදම. රාජ්‍ය වියදම B C D E F G දැන් පැහැදිලි වලට පාරියති සහනාධාරයට පෙර පාරිභෝග අතිරික්ත AB නිස්පාදන අතිරික්ත GH සහනාධාරයට පසු පාරිභෝග අතිරික්ත ABEFG නිස්පාදන අතිරික්ත BCGH පාරිභෝගිකයට වැඩියෙන් ආවා මෙන්න මේ ටික. ඒ කියන්නේ කලින් නිස්පාදකයේ G අහිමි වෙන්නේ නැහැ. ඒක උඩ වියදම් කරපු ටික ආවා. නිස්පාදකයට ආවා මේ ටික. න රාජ්‍ය වියදම මෙන්න මේ ටික. එකකින් අහිමි වෙන සුදුසු සාධනේ D. අහිමි වෙන සුද්ධ සුභ සාධනය D. ගොඩාක් ගුරුවරු අතින් වරදින කොටසක් තමයි බෙදනවා මේක දෙකට. බෙදලා මේ ටික පාරිභෝගිකට හිමි වෙන වාසිය මේ ටික නිෂ්පාදකයට හිමි වෙන වාසිය කියලා කියනවා. මේක දෙකට බෙදන්න බෑ. එයි මේක උඩ වියදම් කළාට ඒක ලැබෙන්නේ නැහැ කාටවත්. මෙතන මේක දෙකට බෙදලා පාරිභෝගිකට යට ටික නිෂ්පාදක උළු ටික කියලා කියන්න බෑ. පාරිභෝගිකට ලැබෙන්නේ මෙන්න මේ වාසිය, නිෂ්පාදකයට මේ වාසිය, මේ ටික අහිමි වෙන සුද්ධ සුභ සාධන. ඔය නිෂ්පාදකින්ට ඒක සහනාධාරයක් පිරිනැමීම නිසා සමස්ත අතිරික්ත වෙන බලපෑම.
මේ අහිමි වෙන සුද්ධ සුභසාධනය ගණනය කරන්නේ කොහොමද? ඒක සහනාධාරය වැඩි කරන අලෙවි ප්‍රමාණය වෙනස බෙදුණු දෙකේ. මේක ගණනය කරන්නේ කොහොමද? ගණනය කරන්නේ ඒක සහනාධාරය වැඩි කරන අලෙවි ප්‍රමාණ වෙනස බෙදුණු දෙකේ. බද්ධති අධිපතිවර හිව්වෙත් ඔය ආකාරම සූත්‍රෙට. එහෙමනම් ඔයාලට ඒක සහනාධාරයක සුභසාධන ප්‍රතිපාක මනාව පැහැදිලි වුණා. අපි ඊළඟ අවස්ථාවේ ඊළඟ සංකල්පය බලමු.